ඒත් මට එදා පන්ති යන්න බැරි වුණේ මලීෂා ආන්ටි නිසා. මලීෂා ආන්ටි කියන්නේ මගේ අප්පච්චිගේ දෙවනි බිරිඳ. අම්මා නැති වුණාට පස්සේ අප්පච්චි මාව තනියම බලා ගන්න අමාරු නිසා යාව කසාද බැඳගත්තා. අම්මා නැති වුණේ හදිසි අනතුරකින්. ඒක මට කවදාවත් අමතක කරන්න බැරි වේදනාවක්. අම්මා මාව දාලා ගියාට පස්සේ මගේ ලෝකෙම නැති වුණා වගේ හැඟුණා. මලීෂා ආන්ටි අපේ ගෙදරට ආවට පස්සේ මගේ ජීවිතේ ටිකක් වෙනස් වුණා. එයා අප්පච්චිට ආදරෙන් සැලකුවත් මට නම් මෙච්චර හොඳක් කළේ නෑ. මලීෂා ආන්ටි වෙනදටත් වඩා ලස්සනට රෝස පාට පියාඩ් ගවුමත් ඇඳලා කොණ්ඩෙත් ගොතලා හරි සීරුවට කාමරේම එළියට ආවේ. මං අප්පච්චිට කතා කරලා ක්ලාස් එකට යන්න හිතාගෙන එළියට එනකොටම සෙනුලි ඔහොම නවතිනමෝ. ඇයි ආන්ටි? අපේ අයියාගේ පුතා හෙට රට ඉඳන් එනවා. ඉතින් ආන්ටි? ඉතින් නෙවෙයි, තමුන් හෙට ලෑස්ති වෙනවා. ඒ ළමයා ඉන්නේ තමුන්ව බලන්න. ඇයි ඒ? උපව කසාද බඳින්න. අනේ ආන්ටි මට බෑ. මං තවම ඉගෙන ගන්නවා. ඔය දේවල් මට එපා. හැමදාම මෙහෙම ඉඳලා හරියනවද? අපිට සැනසීමක් නෑ. ආන්ටි මං කැමති නෑ එයාට. එච්චරයි. ඔබට ඕන විදිහට නටන්න බෑ. බලා ගන්නම්කෝ. හෙට කොහොමත් ඔබ බදින්නේ ශාක්‍ය විතරයි. ඒක මතක තියාගනින්. මම කාමරයට ගිහින් ඇටිතරම් ඇඩුවා. මගේ අම්මා හිටියනම් ඇයි මටම මෙහෙම වෙන්නේ? අප්පච්චි දැන් මට ආදරේ නෑ. ඇයි මන් මේ තරම් පව්කාර උනේ? අනේ අම්මා, ඇයි ඔයා මාව දාලා ගියේ? ඇයි අම්මා? ඔයා හිටියදම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නෑ. අනේ අම්මා. එදා පන්ති නොගිහින් මුළු දවසම අඬ හිටපු මට ඇහුනේ විමල් අප්පච්චි ගෙදර එනවා. අප්පච්චි ළඟට ගිහින් ඒ පපුවේ ඔළුව තියාදත්තේ මට සැනසීම තියෙන එකම තැන අප්පච්චි ළඟ විතරක් නිසා. ගෑනු ළමෙක් හැමදේම බෙදාගන්නේ අම්මා එක්ක වුණාට මං හැමදේම බෙදාගත්තේ අප්පච්චි එක්ක. අම්මා ඉන්න කාලේ වුණත් මං හැමදේම කීවේ අප්පච්චිට. මගේ පුංචිම වෙනසත් අඳුරන අප්පච්චිට කිසිම දෙයක් හංගන්න ඕන උනේ නෑ මට. ඒත් මලීෂා ආන්ටි මට කරන වෙනස්කම් ඇරෙන්න අනිත් හැමදේම මං අප්පච්චි එක්ක බෙදාගත්තා. සුදු නෝනා මොකද දෝනි මේ? ඇයි අද ක්ලාස් ගියේ නැත්තේ? අප්පච්චි මගේ ඔළුව ටිකක් රිදෙනව ඒකයි. සුදු නෝනාට අමාරු නම් අපි බෙහෙත් ගන්න යමු. නෑ අප්පච්චි, දැන් අඩුයි. මට අප්පච්චිට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද සුදු නෝනා? කියන්න. අප්පච්චි දන්නවද රුක්ෂාන්? මොරුගොල්ල? ඕ, අර මොරුගොල්ලගේ පුතා. ඕ, අප්පච්චි දන්නවද? එයාව මට ඊයේ හම්බ වුණා. අප්පච්චි රුක්ෂාන් අයියා මට ආදරේ කීවා. ඕ සුදු නෝනා, මන් දන්නව රුක්ෂාන් පුතාව. මන් දන්නේ ගොඩාක් කල් ඉඳන්. දන්නවද දෝනි? එයා ඔයා ගැන මගෙන් ඇහුවා. ඒ අවුරුදු 2කට විතර කලින් දෝනි. එතකොට ඔයා පොඩි දරුවෙක් නිසා මං පුතාට කීවා තව ටික කාලයක් ඉන්න. ඔයාට තේරෙන වයසට එනකල් කියලා. අප්පච්චි, ඔය ඇත්තටමද කියන්නේ? ඔව් සුදු නෝනා, මම ඔයාට බොරු කියන්නේ නෑ. සුදු නෝනා කැමති තීරණයක් ගන්න අයිතියක් තියෙනවා. ඒත් එක පුරුන්දුවක් පිට. මොකක්ද අප්පච්චි? සුදු නෝනා මේ කිසිම දෙයක් මලීෂා ආන්ටිට කියන්නේ නැහැ කියලා. හරි අප්පච්චි, ඒත් ඇයි ඒ? සුදු නෝනා නොදන්න ගොඩාක් දේවල් තියෙනවා. හරි කාලේ ආවම මං සුදු නෝනාට හැමදේම කියලා දෙන්නම්. ඒ වෙනකල් මගෙන් කිසිම දෙයක් අහන්න එපා දෝනි. අප්පච්චි ලොකු දුකක් විඳිනවා කියලා හිතනවා. පුළුවන් දවසක මට කියන්න අප්පච්චි. එතකන් මං මුකුත් අහන්නේ නැහැ. සුදු නෝනා, ඔයාට තියන්නේ අම්මගේ ගතිගුණමයි දෝනි. ඇස්වලට උණපු කඳුලක් පිහදාන අප්පච්චි කීවේ මගේ ඔළුව අත ගාන ගමන්. අම්මව මතක් වෙන හැම වෙලාවකම අප්පච්චි අඬනවා. මට ඒක බලන්න බැරි නිසා මං කතාව වෙනස් කරා. අප්පච්චිට මහන්සිත් ඇති, වොෂ් එකක් දාලා එන්න අපි කෑම කමු. ඕ සුදු නෝනා, මං ඉක්මනින්ම එන්නම්. කාමරේට ආපු මන් කල්පනා කරේ අප්පච්චි නොකීවට අප්පච්චි ගොඩාක් විඳවනවා කියලා මන් දන්නවා. මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම දේ මගේ අප්පච්චි. යාළුවෙක් වගේ හැමදේම කියන්න පුළුවන් තරමට අප්පච්චි මට ගොඩාක් ළඟයි.
ඒත් අප්පච්චි ලොකු රහසක් හංගන් ඉන්නව කියලා මට දැන් තේරෙනවා. විමල් අප්පච්චිත් එක්කව එකතු වෙලා කෑම කාපු මන් ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන ඇඳට ආවේ නිදාගන්න කියලා හිතාගෙන. ඒත් නින්ද අහලකටවත් ආවේ නැත්තේ අප්පච්චි කියව කතාව නිසා. ඒ කල්පනාවේ හිටපු මට එකපාර මතක් වුණේ රුක්ෂාන් අයියව. අවුරුදු 2ක් පුරාවට මන් යන හැම තැනටම ආපු රුක්ෂාන් අයියා මාව මට නොදැන ඉන්න පරිස්සම් කරලා කියලා හිතාගන්න බෑ. කල්පනා කර හිටපු මන් නින්ද ගිය වෙලාවක් මතක නෑ. පහුවදා නිවාඩු දවසක් වුණත් මන් උදේම නැගිටලා එළියට ආවේ වැටිලා තියෙන පිනිබින්දු කකුල් වලට හරි සනීපයක් ගේන නිසා. ඇවිදැඩිට හිටපු මට ඇහුනේ විමල් අප්පච්චි කතා කරන හඬ. සුදු නෝනා එනවා අප්පච්චි. සුදු නෝනා අපිට ගමනක් යන්න තියෙනවා. ගිහින් ලෑස්ති වෙන්න. දෝනි මතක ඇතුව සුදු පාට ඇඳුමක් ඇඳගන්න. ඇයි අප්පච්චි සුදු පාට? සුදු නෝනා අපි පන්සලට ගිහින් එන්න ඕන. හරි අප්පච්චි මං ඉක්මනින්ම එන්නම්. ඉක්මනින්ම කාමරේට ආපු මම වොෂ් එකක් දාගෙන සුදු පාට දිග පෙයාඩ් ගවුමත් ඇඳලා කොණ්ඩේ එකට කරලා ගොතලා ෆෝන් එකයි වොලට් එකයි අරන් ඉක්මනින්ම පහලට ආවේ අප්පච්චි බලන් ඉන්න නිසා. විමල් අප්පච්චි මමයි ගොඩාක් වෙලාවට යන්නේ බෙල්ලන්විල පන්සලට. හිතට දුකක් දැනෙන වෙලාවක පන්සල් ගියාම දැනෙන සැනසීම ඒ නිසාමයි පන්සල හිත නිවන තැනක් උනේ. පන්සලට ආව විමල් අප්පච්චි මමයි පහන් පත්තු කරලා මල් පූජා කරලා පන්සිල් අරන් බෝධිය නාවලා වතාවත් හැම දෙම ඉවර කරලා ටිකක් වෙලා පන්සලට වෙලා ඉඳලා ගෙදර එන්න පිටත් උනේ හවස් වෙලා නිසා. ගෙදර ආව ගමන් වොෂ් එකක් දාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඳන් පහලට ආවේ අප්පච්චි එක්ක ටිකක් නිදහසේ කතා කරන්න උනත් අප්පච්චි නිදි කියලා දැක්කම මාත් ආයෙම කාමරේට ආවා. රෑකෑම කන්න ආවත් කන්නතරම් පිරියක් නැති හින්දා බත්කටවල් දෙකක්ට වැඩිය කන්න බැරි වුණා. එහෙම් මම කාමරේට ආපු මන් වොෂ් එකක් දාගෙන ඇඳට ආව විතරයි මතක මහන්සිය නිසාම නිින්ද ගියපු මට උදේම ඇහැරුණ මන් ලෑස්ති උනේ ක්ලාස් යන්න. අද රිවිෂන් දවසක් නිසාම උදේ ඉඳන් හවස් වෙනකල්ම ක්ලාස් නිසාත් අප්පච්චිත් එක්කම යන්න පුරුවන් හින්දාත් ඉක්මනින්ම පහලට ආව මම නැවතුනේ එළියේ ඉන්න රුව දෙකලා. දෙවියනේ එයා රුක්ෂාන් අයියා එකපාරෙම දැකපු දේ විශ්වාස නැතුව ඇස් පිහදාලා ආයෙම බැලුවේ මේ ඇත්තක්ද කියලා. ඇත්තක්. එයා අපේ ගෙදර සාලේ ඉන්න අප්පච්චි ළඟට ඉක්මනින්ම ගියේ ඇයි කියලා අහන්න වගේ. මගේ එක බැල්මකින් හැම දෙම අඳුරගන්න අප්පච්චි hina වෙලා රුක්ෂාන් අයියට එන්න කීවා. ඉතින් රුක්ෂාන් කොහොමද බිස්නස් වැඩ ටිකේ හැම? වරදක් නෑ අංකල් හොඳින් කරගෙන යනවා. පුතා එයි මේ හදිස්සියම. නෑ අංකල් තාත්තා කීව වැඩේ ගැන කතා කරන්න ආවේ. හරි පුතා අර හොටෙල් එකේ වැඩේ නේද? ඔව් අංකල් ඒක ඉක්මනින්ම පටන් ගත්තොත් හොඳයි නේද? ඔව් පුතා ඒ ඉඩම බලන්න මේ හෙට යමු නේද? ඔව් අංකල් හෙට යමු මං තාත්තාට කියන්නම්. එහෙම කියද්දිම එළියට ආවේ මලීෂා ආන්ටි. ඇගම හිර දණිහට උඩ ස්කර්ට් එකක් පැඳගෙන අත් කපපු ටී-ෂර්ට් එකකුත් ඇඳන් කොණ්ඩේත් කඩා දාලා මේකප් තවරගෙන ආපු මලීෂා ආන්ටි රුක්ෂාන් අයියගේ උඩ ඉදන් පහලට වෙන්කල් බැලුවේ පිරිමියෙක් දැකපු නැති ගානට. අප්පච්චි දිහා බලපු රුක්ෂාන් අයියා යන්නම් කියලා ගියේ මලීෂා ආන්ටිව ගණන් නොගෙනමයි. අංකල් එහෙනම් මං යන්නම් වැඩ ගොඩාක් තියෙනවා ඒ ටික කරන්නත් ඕන. හරි පුතා ගිහින් එන්න පරිස්සමෙන්. මලීෂා මොකද්ද මේක තේරුම? රුක්ෂාන් අයියා ගියාට පස්සේ විමල් ඇහුවේ ඇස් රතු කරන්. අප්පච්චිට උනත් ලැජ්ජා ඇති. Tamanගේ නමට හරි ඉන්න වයිෆ් මේ විදිහට ඇඳන් එළියට එන එකට. ඇයි විමල් මොකද? දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහටද ඔය හැසිරෙන්නේ? ඔය විදිහට ඇඳුම් අඳින්නේ ඇයි? ටිකක් දිගට පිළිවෙලට අඳින්න බැරිද මලීෂා? දරුවෙක් ඉන්නේ මට නෙවෙයි මිස්ටර් විමල් සේනාධීරා. ඒ ඔයාට. මගේ හොඳම කාලේ මේ කෙල්ලට කැප කරලා මන් වැරහැලි අඳින්න ඕනද? ඒකද ඔයා කියන්නේ? නෑ විමල් නෑ. කවදාවත් ඒක වෙන්නේ නෑ. හොඳම කාලේ මොකක්ද මලීෂා?
හොඳම කාලේ ඔයාගේ හොඳම කාලේ ගැන මතක් නොකරන තරමට ඔයාටම තමයි හොඳ. එහෙම කියපු ගමන්ම මලිෂා ආන්ටි හරියට රූපවාහිනියක නාට්‍යක දර්ශනයක් වගේ වේගයෙන් එතනින් යන්න ගියා. රුක්ෂාන් අයියා යන්නම් කියපු දේවත් එයාට ඇහුණාද කියලා මට සැකයි. එයාගේ මුහුණ හරියට භාවනාවක් වගේ ඒ තරම් දැඩි හැඟීම් වලින් පිරලා තිබුණා. මට ටිකක් බයකුත් දෙනුණා එයා මොනවා කරයිද කියලා හිතාගන්න බැරි නිසා. මම මේ සිදුවීමෙන් ටිකක් කම්පාවටපත් වෙලා හිටියේ. මට සිහිය ආවේ විමල් අප්පච්චි මගේ ඔළුව අත ගන්න කොටයි. මං දැක්කා අප්පච්චි මන් දිහා hina වෙලා බලන් ඉන්නවා. මට ලැජ්ජාවක් දැනුණු නිසා මං බිම බලාගත්තා. මට තේරුණා මලිෂා ආන්ටිගේ හැසිරීමෙන් අප්පච්චිට කොච්චර ලැජ්ජා හිතෙන්නේ නැතිද කියලා. සුදු නෝනා ඇති නේද දැන්? නැත්තම් මට ඔයාගේ ලස්සන ඇස් දෙක හොයන්න යන්න වෙයි. අප්පච්චි කිව්වා. එයාගේ හඬේ තිබුණේ ආදරයයි සෙනෙහසයි. අනේ අප්පච්චි එහෙම දෙයක් නෑ. මං ලැජාවෙන් කිව්වා. මට ඕන උනේ ඒ සිදුවීම අමතක කරලා දාන්න. හරි සුදු නෝනා අපි එහෙම හිතමු නේද? දැන් කෑම කමුකෝ පන්ති යන්නත් ඕනනේ. අප්පච්චි මගේ හිත වෙනස් කරන්න උත්සාහ කරනවා මට තේරුණා. ඔව් අප්පච්චි මං ඔළුව වනලා කිව්වා. මට ඉක්මනට ක්ලාස් එකට යන්න ඕන වුණා. එතනින් ටිකක් ඈත් වෙලා ඉන්න මං ආස කළා. අප්පච්චි මමයි කෑම කාලා ඉක්මනින්ම පිටත් වුණා. මාව ක්ලාස් එක ගාවට දාලා හවස මන් ගණ්ඩෙන්නම් කියන ගමන් ඔෆිස් එකට ගියේ. උදේ ඉඳන් දවල් වෙනකල් එක දිගටම ක්ලාස් තිබුණා. ඒත් මගේ හිත තිබුණේ වෙන කොහේදෝ. මට රුක්ෂාන් අයියා ගැනයි, මලිෂා ආන්ටි ගැනයි, අප්පච්චි ගැනයි එක දේවල් මතක් වුණා. ඉන්ටර්වල් එක දුන්න ගමන් මමයි සදමාලි කෑම ගන්න ගියේ. අපි දෙන්න කතා කර ඉඳිද්දි එකපාරම පිටිපස්සෙන් ආපු සද්දෙට මම ගැස්සිලා ගියා. මම හැරිලා බලද්දි මගේ ඇස් උඩ ගියා. අනේ අනිත් පැත්ත හැරෙනකොටම මම දැක්කේ වේගයෙන් ආපු බයික් එකක් මගේ දිහාට එනවා. මට කෑ ගහන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒත් එකපාරටම සඳමාලි මාව පැත්තකට ඇදලා ගත්තා. බයික් එක මගේ ඇඟේ වදින්න තිබුණත් මම බේරුණා. බයික් එක පාර අයිනේ තිබුණ ගහක වැදිලා විසික්කුණා. මට ඒ වෙලාවේ ඇත්තටම කම්පාවක් දැනුණා. මගේ ඇඟ හිරිවැටිලා ගියා වගේ. මිනිස්සු හැමෝම වට වෙලා බයික් එක පෙදපු කෙනා දිහා බලන් ඉන්නවා මම දැක්කා. මටත් ඒ මිනිස්සයා කවුද කියලා දැනගන්න ඕන වුණා. ඒත් එයා මූණ වහගෙන හිටියේ. මට ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. මම ආපහු හැරිලා යන්න හදද්දී මගේ අප්පච්චි දුවගෙන ඇවිත් මාව තුරුල් කරගත්තා. සුදු නෝනා මුකුතුනේ නෑ නේද දෝනි? නෑ අප්පච්චි මට මුකුතුනේ නෑ සඳමාලි. මාව ඇදලා ගත්තා. මං දැක්කෙත් නෑ. අනේ පුතේ ඔයාට ගොඩාක් පින් මගේ දෝනිව බේරුවට. අනේ ඕක මොකක්ද අංකල්? මේ මගේ හොඳම යාළුවනේ. හරි පුතේ දැන් දෙන්නම් මං එක්ක යමු. අද ක්ලාස් ඕන නෑ. අප්පච්චි ඇයි මේ කලබලෙන් වගේ? අනික සඳුගේ ගෙදර අයට කියන්න ඕන. සුදු නෝනා මන් මේ දරුවගේ ගෙදරට කියලා තමයි ආවේ රණසිංහ. කීවා දරුවා එක්කන් යන්න කියලා. හරි අප්පච්චි මමයි සඳුයි බෑග් අරන් එන්නම්. අප්පච්චි ගියාට පස්සේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව කල්පනා කරත් එකපාර රුක්ෂාන් අයියව මතක් වුණේ. අප්පච්චි දන්නවනම් රුක්ෂාන් අයියත් අනිවාර්යෙන් දන්න නිසාත් එයා අප්පච්චි එක ආවේ නැති නිසාත් හිතේ මහා ලොකු දුකක් තිබ්බා. අප්පච්චි සර් එක්ක කතා කරලා බෑග් දෙකත් අරන් කාර් එකට එනකල් බලන් හිටපු මට හොඳටම බඩගිනි. ඒත් එළියටවත් නොගියේ අප්පච්චි යන්න එපා කියපු නිසා. අප්පච්චි මට බඩගිනි. සුදු නෝනා අපි යන තැනින් කන්න පුරුවන් පොඩ්ඩක් ඉවසලා ඉන්න දෝනි. හරි අප්පච්චි අපි කොහෙද යන්නේ? ගියාම බලන්න සුදු නෝනා. අප්පච්චි මගේ දිහා hina වෙලා කිව්වා. ඒත් මගේ හිතේ කුතුහලය පිරිලා. අපි කොහෙද යන්නේ කියලා දැනගන්න මට පුදුම ආසාවක් තිබුණා. මම අප්පච්චි දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා. අප්පච්චි අපි කොහෙද යන්නේ? මට ටිකක්වත් කියන්නකෝ. අප්පච්චි hina වෙලා මගේ ඔළුව අත ගෑවා.
තව ටිකක් ඉවසන්න දෝනි. ගියාම ඔයාටම බලාගන්න පුරුවන්. මට නම් ඉවසන්නම බෑ. මම කලින් කවදාවත් ඒ පාරේ ගිහින් නැහැ. පාර දෙපැත්තේ තිබුණ ගස්වලින් හරිම ලස්සන දර්ශනයක් මට දෙක ගන්න පුළුවන් වුණා. ඒත් මගේ හිත ගියේ අපි යන තැන ගැන හිතන්න. ඒක කාගේ ගයක් වෙන්න පුළුවන්ද? ඇයි අප්පච්චි මාව එහෙට එක්කගෙන යන්නේ? ටික වෙලාවක් ගියාට පස්සේ අප්පච්චි වාහනේ එක තැනක නැවැත්තුවා. මම වටපිට බැලුවා. ඒක හරිම ලස්සන තැනක්. මම දැක්කා ලස්සනට තනකොළ කපලා තියෙන තට්ටු 3ක ගෙයක්. ඒ වගේම පේලියට හිටවපු ලයිට් කණුත්, අඹගස් පේලියකුත්, පොකුණකුත් තිබුණා. ඒ ගෙදර හරිම ලස්සනයි. මම ඒ හැමදේම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. මේක හරිම ලස්සනයි නේද සෙනුලි? සඳමාලි මගේ ළඟට ඇවිත් ඇහුවා. "ඔව් සඳු, මීට කලින් මෙහෙ ඇවිත් තියෙනවද?" මම ඇහුවා. "ඔව්, මමයි අප්පච්චි ඉස්සර මෙහෙ එනවා." සඳමාලි කිව්වා. ඒත් මගේ හිතේ තිබුණ ප්‍රශ්නවලට උත්තර ලැබුණේ නෑ. මේ ගෙදර කාගේද? ඇයි අපි මෙහෙට ආවේ? මම හිතන දේ තේරුම් ගත්තා වගේ සඳමාලි hina වෙලා අප්පච්චි දිහා බැලුවා. මට ඇහුනේ සඳු කතා කරන එක. ඇයි අපි මෙහෙට ආවේ? මම හිතන දේ තේරුම් ගත්තා වගේ සඳමාලි hina වෙලා අප්පච්චි දිහා බැලුවා. මට ඇහුනේ සඳු කතා කරන එක. අංකල්ට නම් සෙනුලිගේ ප්‍රශ්න වලින් බේරෙන්න වෙයි. ඔන්න පේනවනේ බලන් ඉන්න විදිහ. ඒක තමයි දරුවෝ, සුදු නෝනා මෙහි කලින් ඇවිල්ලා නෑනේ. දැන් ඉතින් ප්‍රශ්න කෝටියක් අහයි. "අප්පච්චි, මේ ගෙදර කාගේද?" "සුදු නෝනා දන්න කෙනෙක්ගේ තමයි මේ ගෙදර." "කවුද අප්පච්චි? ඒ අනික ඇයි අප්පච්චි අපි මෙහෙ ආවේ?" "මෙහෙ ආවේකට ලොකු හේතුවක් තියෙනවා සුදු නෝනා. මන් ඔයාට වෙලාව ආවම කියන්නම්. අන්න ගෙදර අයිතිකාරයා එනවා." අප්පච්චි එහෙම කියද්දිම හැරුණේ කවුද කියලා බලන්න. හිතාගන්න බැරි වුණා එකපාරම. ඒ වෙන කවුරුත් නෙවෙයි, රුක්ෂාන් අයියා. මට පුදුම හිතුණා. එයා මෙහෙ මේ ගෙදර එයාගේද? මගේ ඔළුව ප්‍රශ්න ගොඩකින් පිරී ගියා. අප්පච්චි මට රහසක් කියන්න හදනවා කිව්වම මං හිතුවේ වෙන දෙයක්. "සුදු නෝනා, මේ රුක්ෂාන් පුතා. මොරගොල්ල වලව්ව එයාගේ තමයි." විමල් අප්පච්චි hina වෙලා කිව්වා. "මොරගොල්ල වලව්ව? මේකද?" මට වචන පැටලුණා. රුක්ෂාන් අයියා ලං වෙලා මගේ අතින් අල්ලගත්තා. "ඔව් සෙනුලි, මේ මගේ ගෙදර. ඔයාට මතකද මං ඔයාට ආදරේ කිව්වා? මං ඔයාට බොරු කීවේ නෑ." මට එකපාරටම මතක් වුණා මලීෂා ආන්ටි මට බලෙන් කසාද බඳන්න හදපු ශාක්‍ය ගැන. එයා රුක්ෂාන් අයියාගේ ඥාතියෙක් වෙන්නත් පුළුවන්. ඒත් විමල් අප්පච්චි මට ඒ ගැන මුකුත් කිව්වේ නෑනේ. "අප්පච්චි, මට මුකුත් තේරෙන්නේ නෑ." "ඇයි මලීෂා ආන්ටි මට?" මං ප්‍රශ්නේ ඉවර කරන්නත් කලින් රුක්ෂාන් අයියා මගේ අත තද කරලා මට එයාගේ පවුලේ කතාව කිව්වා. "සෙනුලි, මගේ තාත්තයි ඔයාගේ මලීෂා ආන්ටිගේ තාත්තයි සහෝදරයෝ. ඒත් එයාලා අතර ලොකු ආරවුලක් තිබුණා ඉඩම් ප්‍රශ්නයක් නිසා. ඒ ආරවුල නිසා මගේ සීයා එයාගේ බාල පුතාව, ඒ කියන්නේ මලීෂා ආන්ටිගේ තාත්තව පවුලෙන් එළියට දැම්මා. මලීෂා ආන්ටිගේ තාත්තා නැති වුණාට පස්සේ එයා ඔයාගෙනේ පලිගන්න හැදුවේ. ශාක්‍ය කියන්නේ එයාගේ පැත්තේ ඥාතියෙක්. එයාට ඕන වුණේ ඔයාවේ ශාක්‍යට බඳලා මොරගොල්ල පවුල නැති කරන්න." මට ඇහුණ දේ විශ්වාස කරන්න බැරි වුණා. මලීෂා ආන්ටි මෙච්චර කල් මට වෛර කළේ ඒ නිසාද? ඒත් එයා ඇත්තටම දුෂ්ට චරිතයක්ද? මට එයා ගැන දුකකුත් දැනෙනවා. ඒත් අප්පච්චි කොහොමද මේ ඔක්කොම දැනගත්තේ? මං ඇහුවා. "ඔයාගේ අම්මයි මමයි රුක්ෂාන්ගේ තාත්තයි හොඳ යාළුවෝ. ඔයාගේ අම්මා හදිසි අනතුරකින් නැති වුණාට පස්සේ මට තනියම ඔයාව බලා ගන්න අමාරු වුණා. ඔයාගේ අම්මා නැති වුණේ එයාගේ රස්සාව නිසා. එයා රහස් පරීක්ෂකවරියක්. එයා මොරගොල්ල පවුල ගැන විස්තර හොලමින් ඉන්න අතරතුර තමයි ඒ අනතුර වුණේ. ඒ නිසා මං මලීෂාව කසාද බැන්දා. ඒත් එයා මට කවදාවත් ආදරේ කළේ නෑ. එයාට ඕන වුණේ මොරගොල්ල පවුල විනාශ කරන්න උදව් කරන එක විතරයි. මං ඔයාට මේ ඔක්කොම කලින් කිව්වේ නැත්තේ ඔයා බය වෙයි කියලා හිතපු නිසා." රුක්ෂාන් අයියා මගේ දිහා බලාගෙන හිටියා.
එයාගේ ඇස්වල මට ආදරේ පිරීලා තේනවා දැක්කා. සෙනුලි, මට ඔයාව බලාගන්න පුළුවන්. ඔයා මගේ පණ වගේ. ඔයා කැමතිනම් අපි මලීෂා ආන්ටි එක්ක කතා කරලා එයාට සමාව දෙමු. එයාටත් මේ පවුලේ සාමයෙන් කොටසක් ගන්න පුළුවන්. මට තවත් හිතන්න දෙයක් තිබුණේ නැහැ. මං රුක්ෂාන්ට ආදරෙයි. එයා මට අවුරුදු ගානක් තිස්සේ ආදරය කරපු විදිහ මං දැක්කා. ඒ වගේම මට මලීෂා ආන්ටි ගැනත් දුකක් දැනෙනවා. එයාගේ අතීතය එයාගේ ජීවිතේ විනාශ කරලා. අප්පච්චි, මං රුක්ෂාන් අයියාව කසාද බඳින්නම්. ඒ වගේම මට මලීෂා ආන්ටි එක්ක කතා කරන්නත් ඕන මං කිව්වා. අප්පච්චි hina වුණා. මට ඕන උනේත් ඒකම තමයි දෝනි. ඔයාලා දෙන්න සතුටින් ඉන්නව දකින්න එක තමයි මගේ ලොකුම ආසාව. ඒ වගේම